සම්මා සම්බුදු සරණයි. අනුන්ට ඉක්මනින් විවේචන නොකරන්න, විනිශ්චය නොකරන්න. නිවන් දකින්න නැති කෙනා අනිර්වයම පරිපූර්ණ වෙන්න බෑ. ඒ වගේම සමහර විට වැරද්ද කරන්න පුළුවන්. ඔබ දන්නවාද? ඔබ අනිත් අය ගැන ඕපදූප කියනකොට ඔබ කරන දාස අකුසල කර්ම වලින් එකක් කරන්න සිටින්න. ඒ කියන්නේ සම්පප්පලාප. සම්පප්පලාප කියන්නේ මොකක්ද? සම්පප්පලාප කියන්නේ අපේ මාර්ගයට, අපේ නිවන් මාර්ගයට කිසිම ප්‍රයෝජනක්, කිසිම ප්‍රතිලාභයක් නැති කතාවක්. ඔබ අනිත් අයගේ ඕපදූප, අනිත් අයගේ අඩුපාඩු, අනිත් අයගේ වැරද්දක් ගැන විහිළු කරනකොට ඔබත් පව් කරනවා. එනිසා අපි ඒක උත්සාහ කරමු. අන් අයට කරුණාවෙන් ඉමු. තෙරුවන් සරණයි.